සල්ලි ඕන ඉවත් වෙන්න. හැබැයි සල්ලි වල ආපේ විකුණන්නේ නැහැ. අපි දැම්ම අපි එන්න කොළඹින් එන්න අම්බාදු. නිකන් එන්න සල්ලි එපා. සත පහක් එපා සල්ලි. අපි නිකන් එන්නම් කරුණා කළා අපිට කියන්න අපිට උපදෙස් දෙන්න මොකද්ද මෙතන වෙන්නේ කියන්නේ. ඒකට අපි ඒක කිව්වහම ඒකට විශාල සමාජ ප්‍රතිචාරයක් ආවනේ. ඊතින්ජ මහතුරු ප්‍රසාදය දක්වලා කියන්නේ එහෙම කරන එක හොඳයි කියලා. ඒක හොඳ වැඩක්. ඒතකොට මේ සමාජ ප්‍රතිචාරය ඒ අනුව විශාල නීතිඥ ගාල්ලෙන් කොළඹ ලංකාපුර විශාල නීතිඥ මහතුරු ප්‍රමාණයක් අද ළමයා අධිපති පස්සේ ළමයා වෙනුවෙන් ගෙනියන්නේ විදියට ආව. ඒතර අනිත් පැත්ත වෙනුවෙන් ලොකු මහතුරු අල්ල තිබ්බා. ඒ පාර්ශවය අතර විවිධාකාර වාද විවාද සෑහෙන බෑ ගන්න ඒ සියල්ල ගැන මම උදාහරණ විස්තර ගන්න යන්නේ කියලා තිබ්බා. අපිට පේන්නම අයිතිවාසිකමක් නැහැ කියලා ළමයාගේ අදුකේ පොත අය ළමයාගේ තාත්තා ලිඛිතවම දුන්නා ඒ පාරම්පේ. එහෙම කියලා තාත්තා ලිඛිතවම දීලා ඒත් විරෝධය තම ඩයිටි විරෝධය දක්වා හිතාම කනගාටු බාද්දයක්. අපි අධිකාරණේ කරුණු දක්වන්න නීතිඥ නෝන්ලා මේ මෙතන වැඩ කරන නීතිඥ නෝන්ලා තාම බාධා සහිත විදිහට ඩිස්ටර්බ් කරා. හරි ඇත්ත කියන්නේ මේ. හරි ඩිස්ටර්බ් කරා. එතකොට ඒගොල්ලෝ පුළුවන් දෙයක් කරන්න කියන්නේ මම යලිත් විජේශ්වරේට හරි පුළුවන් දෙයක් කරන්න කියන්නේ මම මට කරන්න බල උපරිමේ ඔබතුමාලා වෙනුවෙන් මම කරා. හොඳේ. හරි දැරිය වෙනුවෙන් දැරිය විතර නෙමෙයි. මෙරටේ ළමා පරපුර වෙනුවෙන් තමුන්නාන්සලා වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් මම කරා. හරි මීට වැඩිය කරන්න දෙයක්. දැන් අපිට පාරේ පී වෙනවනේ. මේ නඩුව ඉවර වෙනකන් එනවා. මේක මේ නිකන් ඇවිල්ලා සිල්ලර කතා කියලා අතාරින්නේ නැහැ. ළමා අයිතිවාසිකම් වෙනුවෙන් සහ මිනිස්සුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් යුක්ති ධර්ම වෙනුවෙන් මානක සටන් කරනවා. සල්ලි ඕන ඉවත් වෙන්න. හැබැයි සල්ලි වලට ආපේ විකුණන්නේ නැහැ.